ඉතින් අද යාළුවනේ අපි ආවා ලස්සන ගමනක්. මේ අපි ඇවිල්ලා ඉන්නේ අම්බුලුවාවට. අම්බුලුවාවේ අපි ගොඩක් උඩට නැගලා ඉන්නේ. ඉතින් මෙතන ඉඳන් තමයි වීඩියෝ එක ආරම්භ කරන්න හිතුවේ. මේ ලස්සන පේස් එකේ ඉඳන්. බලන්න ඉතින් මේ බිග් පොයින්ට් එක පේන ලස්සන. මාර ලස්සන මේ පේස් එක පේනවා. එහෙනම් අපි ටිකක් උඩට ගිහලා හම්බෙමු. යමු ඉස්සරහට එහෙනම් අපි. මේ තියෙන්නේ අර දැක්කා වගේ ඉතින් අපි මේ ගමන කිලෝමීටර් 3ක් 4ක් පයින් ගියේ. ඉතින් අපි දෙන්න ඔය පොඩි ආතල් එකක් අරගන්න ගම උඩට ඉතින් ගියා. අපිට ඉතින් මේක සම්පූර්ණ වීඩියෝ එක ගන්න බැරි වුණේ. මොකද අපි කොටස් තමයි මේක අරන් තියෙන්නේ. සම්පූර්ණ වීඩියෝ එක ගන්න බැරි වුණේ. අපි අපේ ෆෝන් වල බැටරි නැහැ, කැම් එකේ බැටරි නැහැ. ඔය ප්‍රශ්නේ එක තමයි අපි මේ වීඩියෝ එක කරේ. ඉතින් අපිට කොටස් තමයි ගන්න උනේ. එහෙනම් ඉතින් අපි යමු ඊටු කැලලත් බලන්න. යාළුවනේ ඉතින් අපි ලොකු දුරක් ඔන්න උඩට ආවා අම්බුලුවාවේ. දැන් අම්බුලුවාවේ කුරුල්ලක තමයි ඉන්නේ. දැන් අපි මේ ලෑස්ති වෙන්නේ උඩට යන්න. අර උඩටම යන්න තමයි අම්බුලුවාවේ මේ කුළුමේ ලෑස්ති වෙන්නේ. පේනවනේ වලට වටපිටාව මාරම ලස්සනයි. තව දේවල් ගොඩක් තියෙනවා. අපිට සල්ලි තිබ්බේ නැහැ. අපි එකකින් දෙවුවා ගියේ නැහැ. නැත්නම් අර ලස්සන ඔන්චිල්ලාවේ වටයක් දාලා. තව ගොඩක් දේවල් මෙහි ආව තියෙනවා ඉතින්. Tapi ini lalu nih. Sireno bro මෙතන නම් මරු අර පේනවනේ පල්ලෙහ උඩ ඉන්නේ මරු ලක මට උඩට යන්න බෑ වගේ යාළුවනේ වීඩියෝ බලන්නේ කට්ටිය අනිවාර්යෙන් ඉතින් ලයික් එකක් දාන්න මේ තමයි සුන්දර අම්බුලුවාව වව් අම්බුලුවාව නයිස් යාට අඩෝ මට බයයි සමහර උඩට ගියා මට යන්න බයයි මට ගොඩක් බයයි දැන් ඕහෝ ලෙස්සනවා කකුල් දෙකට ඉන්න අඩිය දාලා බ්‍රෝ අපේ සුබුන් අයියා හලෝ මචං අයියා ඉන්නවා මේක අම්බුලුවාව මචං අම්බුලුවාව අඩ ලංකාවේ තියෙන මචං මට බයයි ඔය උඩට යන්න තියෙනවා මචං කකුලේ නෙමෙයි කට්ටිය එනවා මචං කට්ටියවට ගමන්නේ මචං බෑග් අරන් ඉන්න එපා කියන්නේ ඒකනේ ෆෝන් එක ඇතුළට ගනින් මචං ෆෝන් එක ඇතුළට ගනින් නැත්නම් එළිය මචං එළිය ආයි ගාල්ලා හොයන්න ඉතින් channel එක උටා ඉවරයි ෆෝන් එක ඇතුළට අරන් මේ ප්‍රයෝග කරපන් ආයි අම්මට ෆෝන් එක නැද්ද අයිසේ මේක අම්බුලුවාව හොදේ මේක අම්බුලුවාව ඒකනේ අම්මෝ බ්‍රෝ උඩ ඉන්නේ බ්‍රෝ නයිස් උඩ ඉන්නේ මෙතනින් එහාට යන්න බෑ මේ අවසාන බ්‍රේස් එකේ මං හිතන් ඉන්නේ අම්මට සිරි වෙන්න හිමීට යන්න ඕනේ උලක එක්වරකට එක්කනටයි අවස්ථාව වරකට එක්කනයි මගේ ෆෝන් එක අල්ල ගන්න අමාරුයි ෆෝන් එක අල්ල ගන්න මේ වගේ අවසාන ප්‍රේස් එකේ මේ කුළුණ පේනවනේ අවසාන ප්‍රේස් එක මේ අවසාන ප්‍රේස් එකේ ඉන්නේ අපි අවසාන ප්‍රේස් එකේ අම්මෝ මෙතනින් එහාට යන්න බෑ මෙතනින් යන්න බෑ එහාට බ්‍රෝ උඩට ඇවිල්ලා ඉන්නේ අම්බුලුවාවේ වෙන්න බේස් එක නයිස් උඩම ඉන්නේ අය ඉතින් මෙතනින් එහාට යන්න බෑ යන්න පුළුවන් ඒ උනට අපිට යන්න බෑ පොඩි එකකට ආවොත් යන්න පුළුවන් බේස් එක පේනවලි පාරවලුත් එක්ක නයිස් ඇවිල්ලා බලන්න ආස හිතේ අපේ මේ සුපුන් අයියත් ඉන්නවා ඉතින් ඇවිල්ලා බලන්න ආස හිතේ වෙවුලනෝ බ්‍රෝ මන්නම් බයයි මන්නම් හින්දම බයයි මේ බේස් එකට එන්න ඉතින් ඔයාලා බයෙත් දන්නේ
මෙන්න බලන්න අන්තිම කොටස. හරිද? මේ තමයි අන්තිම කොටස අම්බුලුවාවේ. අපේ දා ඉතින් අම්බුලුවාවේ උඩට ගිහිල්ලා ගොඩක් වෙලා හිටියේ නෑ. මොකද තව කට්ටිය එන්න බලන් ඉන්නවා. අපි ඉතින් චුට්ටක් වෙලා ඉඳලා ඉතින් බැස්සා ඊළඟ පොයින්ට් එකටත් යන්න. එහෙනම් බලමු ඊළඟ පොයින්ට් එක කොහොමද කියලා. ඔන්න ඉතින් අපි දැන් අම්බුලුවාවෙන් බහින ගමන් ඉන්නේ. පට්ට සීතලයි බ්‍රෝ මම මෙවුනනවා. සුපුන් අයියා මෙවුනනවලු. බයි බහිනවා අපි දෙන්නයි ඉතින්. ඉතින් යාළුවනේ අම්බුලුවාව ලොකු කුළුණට අපි නැගලා මෙන්න මෙතන තිබ්බ පුංචි කුළුණක්. අපි ඒක බලන්නත් ආවා. සුපුන් අයියයි මමයි. ඉතින් ඒක බලන්නත් ආවා. කවුරුත් මේ පුංචි කුළුණ නැගලා තියෙනවද? ඔන්න අපි නගින්න ලෑස්ති. කවුරුත් නම් මන් නම් දැක්කේ නැහැ. මෙතන ඉන්න කට්ටිය නම් නැංගා. හරිද? මෙතන ඉන්න කට්ටිය නම් නැංගේ නැහැ. ඒ වගේම මෙතන අංගර ඉස්සරහා පේන්න තියෙනවා තව ලස්සන ඒවා. එව්වක් බලලා අපි උඩන් නගිමු එහෙනම්. මේ බලන්න යාළුවනේ අපේ සුපුන් අයියා ඉතින් අතන වීඩියෝ කර ඉන්නවා. අතන අස්සෙක් වලට පේනවා ඇති. අතන අස්සෙක් ඉන්නවා. මෙතන ලස්සන පොකුණක් තියෙනවා. අතන කෝවිලක්ද කොහෙද? කෝවිල, පල්ලිය, පන්සල, බෝධිය. මෙතන හැමදේම තියෙනවා. මේ ලස්සන අතන අර පුදු පිළිමයකුත් පේන්න තියෙනවා අපිට. අපි එහෙනම් ඉතින් දැන් මේ කුළුණට නගිනවා. ඔව් වෙලාවත් ගොඩක් ගිහිල්ලා තියෙන්නේ. අපි තව ටිකකින් බහින්න ඕනේ රැ වෙන්න කලින්. පැය 3ක් විතර යනවා. කිලෝමීටර් 3ක් තියෙනවා මෙතන නගින්න. මෙතනට කිලෝමීටර් 3ක් තියෙනවා නගින්න. 3 kilometers. ඉතින් ඔන් අපි නගින්නේ දැන් මේ පුංචි කුළුණට. නැගලා බලමු. ඒක නම් ඇතුලෙන් යන්න තියෙන්නේ. උඩට ගිය මේ තියෙන්නේ පුංචි කුළුණේ උඩ බේස් එක. උඩ බේස් එක තමයි මේ තියෙන්නේ යාළුවනේ. ඒක නම් ඉතින් බය හිතෙන්නේ නැහැ උඩ නගිද්දි. අපි උඩට යමු. ටක් ගාලා යමු. මට මහන්සි. ඉතින් යාළුවනේ අපි පුංචි කුළුණේ උඩට ඇවිල්ලා ඉන්නේ දැන්. එහා පැත්තේ පේනවා ලොකු අම්බුලුවාව කුළුණ. මේ තියෙන පුංචි කුළුණ උඩ තමයි අපි ඉන්නේ මේ. මේ තියෙන පුංචි කුළුණ. ඉතින් අපි තව ලස්සන දැන් බලමු. පහලට එන යන්න හදන්නේ. පහලට යන වීඩියෝ එක ගන්න බෑ. ෆෝන් එකේ බැටරි නෑ. ඒක හින්දා සමා වෙන්න. ඉතින් ඒකට ඉතින් තව ඉතුරු ටිකක් බලන්න රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා මේ අම්බුලුවාව කුළුණ ළඟ ඉඳලා. හරිද යාළුවනේ? හයි එහෙනම් ඉතින් යාළුවනේ අපි ඔන්න අම්බුලුවාවෙන් ඉඳන් ඔන්න ඉතින් අද සුකුන් අයියයි මමයි ඉතින් අපි දෙන්න මේ වීඩියෝ එකෙන් සමු ගන්න තමයි දැන් සූදානම. ඔව්. තවත් ලස්සන සුන්දර වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔව්. ඉතින් මාව subscribe කරලා නැත්නම් තාම ඔයා අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න මගේ channel එක. ඒ වගේම අපේ සුකුන් අයියගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. සුකුන් vlogs කියලා. SL සුකුන් vlogs කියලා ඇති. ඉතින් එයාව subscribe කරලා තියාගන්න. එහෙනම් ඉතින් අපි අම්බුලුවාවෙන් අද සමු ගන්නයි සූදානම. ජයවා. එහෙනම් ඉතින් වීඩියෝ එක බලපු හැමෝටම ආදරේ ගොඩක්. එහෙනම් අපි ගිහිල්ලා එන්න.